කොහොමද නයිෆ් වල ෆන්ක්ෂනැලිටි කියන්නේ කටින් පවර් එක ගැන මේ කවුරුද ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ එයාත් ඒ වගේ නයිෆ් එකක් පර්චේස් කරා කියලා මේ අලි එක්ස්ප්‍රස් එකෙන් දුවේද කොහොමද අලි එක්ස්ප්‍රස් එකෙන් නයිෆ් ගන්නෙ මම නෑ නයිෆ් එක පර්චේස් කරලා තියනවලු මේ ඒ ෂාප්නස් එක ගැන අඩස් නැහැ කියලා එහෙනම් කොහොමද මම කටින් රිවිව් එක කරන්න කියලා කිව්වනේ අලුතින් පොත් පොකට් නයිෆ් වලට ඒත් එක්කම මගේ ගාව තියෙන නයිෆ් උත් වගේක් තියෙනවා මම යූස් කරන EDC නයිෆ් වගේ ඔයි මේ ඒ නයිෆ් ටිකත් එක්කම කම්පැරිසන් එකක් කරන්න කල්පනා කරා මේ නයිෆ් කියන්න ඕනේ අර මම කිව්ව ඇඩ්වෙන්චර් හබ් එකේ ඒගොල්ලන්ගේ නයිෆ් ගොඩක් ඒවා වලද මේ මම හිතන්නේ පාකිස්තාන ඒවා පාකිස්තාන කොපීස් වල මම කලිනුත් කතාවක් කරලා කිව්වා පාකිස්තානයේ වල මේ ක්වොලිටි හොඳයි කියලා අපේ ලංකාවේ වෙබ්මන්සෙන් ගොඩක් ඒවා පාකිස්තාන වලින් දෙනවනේ පාකිස්තාන කොපීස් වල වෙන පාකිස්තාන වල හදන අමර ප්‍රොඩක්ෂන්ස් වල ක්වොලිටි හොඳයි මෙයාකට ඉන්දියාවත් එක ගහගෙන මතකයි පාකිස්තාන බඩු වලින් තමයි ගෙවුවේ චයිනීස් මිසයිල්ස් උයි පාකිස්තාන එයාක්‍රාෆ්ට්ස් උයි ඉන්දියාවට ඇල්ටොක්න තෙන් දුන්නානේ ප්ලේන් හදන්න පොදුවට නම් සෝ පාකිස්තාන වල මොදලා ඒගොල්ලෝ වෙස්ටර්න් ඉන්ෆ්ලුවන්ස් එක තියෙනවා ඒගොල්ලන්ගේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකට ඇමරිකන් නැතේ ගොඩක් වර්ක් කරානේ කාලයක් වැඩ කරපු හින්දා ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි නේටෝ වල ඒගොල්ලන්ට එක වැඩ කරපු හින්දා නේටෝ ඇලයි කෙනෙක් හැටියට යන ඇෆ්ගනිස්තාන යුද්ධ කාලේ සෑහෙන කාලයක් අවුරුදු 20ක් විතර යුද්ධ කරානේ ඒ කාලේ මේ ඒ හින්දා මේ මගේ පර්සනල් ඔපිනියන් එකයි මොකද මම කලින් මේ ලයිෆ් වලට කලින් කොට කාලෙට කලින් මම වීඩියෝ එකක් දැම්මම මතකයි මේ වීඩියෝ එකක් හරි පෝස්ට් එකක් හරි මම දැම්මම මතකයි මට මේ බ්ලේඩ් ඔය ගෙනාවා කියලා ඕන පෙරන්න පුළුවන් මම ගාව තියා පැත්තේ මේ මට රේසර් බ්ලේඩ්ස් එකක් හම්බුණා මගේ නැන්දා මගේ gift එකක් මේ බඩු මට මේ men's grooming item එකක් හම්බුනේ ඒ බ්ලේඩ් මා thickness එකෙන් වැඩි දැන් මට ඒක තේරුණා සාමාන්‍යයෙන් අපි ලංකාවේ ගන්න ජිලට් ඒවා big razor නේ මම අර දැලිපියට දාන මේ බේත් තලගෙන මම කියන්නේ සොයලින් රවුල කපන කොටත් මට තේරෙනවා මේ මාර හයියයි අර අපේ සාමාන්‍ය මේ තියෙන බ්ලේඩ් එකට වඩා thickness එකක් තියෙනවා දැනෙනවා අතර හයියක් දැනෙනවා ඒ වගේම මාර sharpness එක සෑහෙන කාලයක් තියෙනවා මලවඩ කරන හැම ගතියත් හරි අඩුයි පස්සේ මම ওই පැකට් එක අරගෙන මොකද්ද මේ જાතිය කියලා ඉපරක් තින් ඊළඟ පරිස් බඩට යුනොත් ඊළඟ පාර ගෙන ගන්නත් එක කියලා බලනකොට මම දැක්කේ මම පළවෙනි පාර ලංකාවේ එහෙම දැක්කේ මේ මේඩ් ඉන් පාකිස්තාන බ්ලේඩ් එක මේකේ මම පුරමත් පික්චර් දාන්නම් ඒවල සෝ ඒගොල්ලන්ගේ එහෙනම් මෙටල් සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ක්‍රියේෂන්ස් වල හොඳ ක්වොලිටි එකක් තියෙනවා සමහරක් එහෙම ඊට අමතරව කතා කරමු කොහොමද දැන් ඔය අලි එක්ස්ප්‍රස් වගේ වල يعني ගොඩක් වේරි වෙනවා අලි එක්ස්ප්‍රස් වලින් බඩු කරන් තියෙනවා ක්වොලිටි එක වේරි වෙනවා මචං අර මම හැමදේම වලට කියන්නේ චයිනීස් ඒවා ගන්නවා නම් චයිනීස් සුපර් ඒවා තියෙනවා හයිපර් නැහැ වෙස්ටර්න් ස්ටෑන්ඩඩ් හරි ඊට වඩා හොඳ හරි බඩු තියෙනවා හරිද ඊට පස්සේ තියෙන ඒගොල්ලන්ගේ තියෙනවා ඉන්ටර්නල් මාකට් කියලා එකක්. ඉන්ටර්නල් මාකට් වල බඩු තියෙනවා ඒවල පිටරට වලට යවන්නේ නැහැ. ඒක චයිනා වලට ගියොත් චයිනා වල ඉඳලා අරගෙන එනවා නම් එහෙම අදතුරු හොඳ හොයලා හොඳ ෂොප් එකකින් හිම අරන් ආවොත් සුපිරි ක්වොලිටි. හොඳම උදාහරණ තමයි T56 එක. ඇමරිකාවේම ගන් කමියුනිටි එකේ නොරෙන්කෝ ඒ කියන්නේ චයිනීස් ඔෆිෂියල් ලයිසන්ස්ඩ් ගවර්න්මන්ට් ප්ලාන්ට්ස් වල හදන නොරෙන්කෝ T56 එක කන්සිඩර් කරන්නේ ඒකේ මාදිලියේ ගිනිඅයි වල හොඳම වර්ෂන් එක කියලා. හොඳ වර්ෂන් එකක් කියලා. සමහරට ඔරිජිනල් එකට තරම් හොඳයි. හොඳ ඒවා තියෙනවා. ප්‍රොඩක්ෂන් කාලය අනුව සෝවියට් එකේ රෝවියට් ප්‍රොඩක්ෂන් එකේ සෝවියට් රුසියාව 1990 වල කැඩෙනකොට ඒ කාලේ වෙනකොට සමහර අවුට්චයට වඩා හොඳ ඒවා තියෙනවා චයිනීස් ඒවා කොපීස්
අපේ හමුදායකින් එහෙම ආවලු ටීවාස් එකක් යූස් කරපේවා ඔයගේ ලංකාව යූස් කරේ චයිනීස් ඒවා තමයි. ඔයගේ ඔරිජිනල් තමයි. මොකද චීන ලංකාවේ සප්ලයි එක හොඳයි. ගවර්න්මන්ට් තුනේ ගන්න. ඉතින් එතකොට මාර බාණ්ඩ මම පර්සනලි කතා කරලා තියෙනවා ආමිකේ අයත් එක්ක සමහර කෙනෙක් එක්ක අර ඒගොල්ලන් කාලයක් යනකොට මම දන්නේ නැහැ ප්‍රොසෙස් එකක් තියෙනවා යුද්ධ කාලේ දැන් නම් මොකද දන්නේ නැහැ. අවුරුදු ගානකට සැරයක් ඒකට ගිනියවක ඉෂුව වෙනවා. පාරණිකේ බැරල් එකම ගෙවෙන පස්සේ වෙනවනේ. මම එකපාරක යුද්ධේ වුණ දවස්වල එක්සිබිෂන් එකකට ගිහලා හම්බුණා ආමිකේ කෙනෙක්. නැත්නම් තුවක්කු ගැන කතා කරලා හිටිය සෑහෙන වෙලාවක්. එයාට කියනවා එයාට ඒ වෙනකොටත් එයාට ඉෂු කරපු රයිෆල් ටික ඔක්කොම තිබ්බා කියලා. කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් කැඩලා නැහැ. පළවෙනි පාරට යුද්ධ හමුදාර සාමාන්‍ය සබලයකට බඳින කාලේ දුන්න ගිනියාවියක් තියෙනවලු තාම. කියන්නේ එයා ගාව නැහැ කියන්නේ ඒක හමුදාවෙන් ඉෂු කරලා එයාගේ මේකේ තියෙන ලොකයකේ තියෙන ආමිකේ. එහෙම තිබ්බා කියලා එයා මට කිව්වා. යුද්ධය වල පොඩි දවසකට පස්සේ. යුද්ධය වෙන කලින්ම එයා යුද්ධ හමුදාට බැලලා අවුරුදු මොනද එන ගානක් සර්විස් එක අවුරුදු 14ක් 15ක් සර්විස් එක. ඒ කාල සීමාව ඇතුළත වැඩිද මන්ද සර්විස් එක මොකක්ද කරන්නේ ගොඩක් කාලේ. කොහොම හරි එයාට ඉෂු කරපු T56 ඔක්කොම ටික එයා ගාව තිබුණු කැඩුන්නේ නැහැ කියලා. ඉතින් අර ඒ වගේ තමයි. භාණ්ඩයක් ගන්නකොට ස්පෙෂලි හොඳට චෙක් කරලා ගන්න. නයිෆ් වගේ දේවල් නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔය ඔන්ලයින් එහෙම කියන ඔන්ලයින් දෙකන මාස් eBay AliExpress වගේ වලින් ගන්න නැතුව පොඩ්ඩක් අර මේ වගේ හොඳ ලෝකල් සෝස් එකක් හරි එහෙම නැත්නම් නයිෆ් විකුණනම නයිෆ් and outdoor items විකුණන shops තියෙන ලංකාවේ Nimrods ඊට පස්සේ total Great Outdoors the Great Outdoors TGO නේ ඒගොල්ලෝ මම හිතන්නේ මේගොල්ලෝ නයිෆ් කරනවාද කියලා අපේ W තෝමස්ලා ඒගොල්ලෝත් outdoor items පොඩ්ඩක් කරනවා මම හිතන්නේ. so අර ඒ වගේ නැත්තම් මේ තව shops තියෙනවා දැන් මම නයිෆ් ගත්තේ outdoor මට නයිෆ් මේ ලැබුණේ මේගොල්ලන්ගේ outdoor මේ shop එක adventure hub ඒ වගේ තියෙනවා shops. අර ඒගොල්ලෝ වගේ එක නිශ්චිත තැනකින් ගන්න. අර වගේ ගත්තට පස්සේ අර එච්චර මේ කාට මේකක් නැහැනේ කාගෙත් කාගෙත් ක්‍රොස් චෙක් කරන්නේ. ගාදේ කමෙන්ට්ස් දාලා තියෙනවා e-commerce manager කෙනෙක් සෝ මම දන්නවා. ඒකට ඔය සයිට් වල සමහරක් කියලා තියෙන ෆීඩ්බැක් වගේ ඒවා සල්ලි කියලා දාන්න පුළුවන්. එනේ විදි තියෙනවා. වහු ගහන්න පුළුවන්. so ඒව බලන්නේ ඔයගොල්ලෝ පර්චේස් කරන්නේ. so ඒව බලලාම පර්චේස් කරලා හරියන්නේ නැහැ ඉතින් කාකලාවට. හැම එකක්ම උරුමයි මේ but listing එකක් බලනකොට listing එක බලන්න ඕනේ. ඒකේ තියෙන ranking එක කමෙන්ට්ස් කොහොමද කමෙන්ට්ස් වල ප්‍රමාණයත් එහෙම කියලා පොළොකු කතාවක් තියෙනවා. හරියන්නේ පොඩි රිස්ක් එකක් තියෙනවා. so ඒ වගේ නයිෆ් වගේ දේවල් වලට මම එච්චර මොකද EDC නයිෆ් එකක් කියන සාකර ජීවිතයත් මම අතට දෙයක් තීරණය කරනවා කියන්නේ. ඒ වගේ දෙයක් කරේ ඒ වගේ මාස් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකින් ගන්නකොට පොඩ්ඩක් මම කියන්නේ එපා කියලා. ඔයාලට ඊට වඩා reliable source එකකින් ගන්න ඕන හොඳයි කියලා මම නම් කියන්නේ. මම නම් කවදාවත් නයිෆ් eBay වලින් යනම නම් ඒ වලින් අරගෙන නැහැ. right so මේ නයිෆ් එක චෙක් කරලා බලමු. සාධාරණ කරන්නෙකුත් තියෙන්න ඕන හින්දා මම සාමාන්‍යයෙන් පට්ට ගහන මගේ ADC නයිෆ් එකක් ඒකම සිංගල් කිනිස්සක් තියෙනවා ඒකක් මේ ඔක්කොම මේ මම කියන ඒවා ඒත් එක්ක කම්පයර් කරලා බලමු. මම කම්පයර් කරන්න පාවිච්චි කරන්න යන්නේ සාමාන්‍ය කුකින් ඒවා මට රිප්ලේස් මේ සිමුලේට් කිරීමන්නේ කරන්න වෙන්නේ. සිමුලේට් කිරීම කරන්න මේ මම ගලාපු මේ අපේ වත්තෙන් කඩලා වෙන පම ගෙඩියක් තියෙනවා. ඉදවලම නැහැ. බාගර ගැටගත එකක් තියෙන ඒක තක්කල ගෙඩියක්. මේ ටික පොල්ලගේ වෙන්න ගතිය තිබ්බ කපපු තැවිලි පොත්තක් ගෙනාවා මම. සිග්නේචර් එහෙම එකක් තියෙනවා උදේට. ඒක අතරව මේ කෝඩ් කැලක්. සාමාන්‍ය කර කෝඩ් එකක් ඔය සිමුලේට් කරන්න සහ ලීකැල විතරනේ පව මේ දෙකකට මම කපන්න යනවා කියලා එහෙම ඒකයි මේ පර්පස් එක මේ EDC knife එක but to check sharpness අර flakes වගේ කපලා බලමු කොහොමද කියලා. ඉතින්ලම ටෙස්ට් එකට මගේ PH ටික පාවිච්චි කරමු මම දැනුම් මේ මොහොත කපේ ටීම් එකෙන් කියේ මේ ලොකු දෝල කපලා අනාරි so මේ knife එක බලමු. පේනවා කියලා හිතනවා සාමාන්‍ය විදිහට මේ මෝතියලත් නෑ මේක දැන් කාලෙකින් වරවන බලන්න බලන් පේනවනේ තලේ මෝතිබ්බ පාරක්වත් නෑ මේක කාලයක් තිබ්බ මේ තිබ්බ විදිහට තමයි යූස් කරන්නේ මම
මොකද මේ මෝතිය පොත්තෙන් තැලිවි වගේ කැපෙනවා. මෝතියක් නැතුවත් සෑහෙන හොඳට කැපෙනවා වෙනවා. බටර්ෆ්ලයි කැපෙනවා. සාමාන්‍ය ගිනි ගොඩක් එහෙම ගහ ගන්න ෆ්ලේක්ස් කරගන්න ඕන නම් සෝ මේ නයිෆ් එකේ ඒ කැපීම ෆුඩ් එක චෙක් කරන්න. මේක නම් කොහොම කවන්නද කියලා හිතා ගන්න බෑ. මේක අපි කොහොම වෙනා මේ වගේ ඒ වගේ සුද්ධ කරන්නේ මෙහෙම කවමුකෝ. ලොකු රෙසිස්ටන්ස් ගන්න අවශ්‍යම වුණොත් ඇත්තම අවශ්‍යතාවයක් ආවොත් එහෙම මේ වගේ නයිෆ් එකකින් සාමාන්‍යයෙන් දැල්ලි ගෙඩිය සුද්ධ කරන්නේ නැහැ. බට් බැරි කමකුත් නැහැ. ෆ්ලේක් කපලා සුද්ධ කරලා මොකක් හරි EDC කියන්නේ සර්වයිවල් සිටුේෂන් එකක් අත්‍යවශ්‍ය නෑ. මේවට තැකලි කවල මන්නේ හැරි මොකද කොයිකන මම ලොකු නයිෆ් එකක් තියෙන එක තමයි ටැම්ලි කපන යූස් කරන්නේ. බට් ෂාප්නස් එක බැරි කමක් නැහැ. සෝ ඒකත් චෙක් කරා. මේක තක්කලි කපන මොකද තියන්නේ ෂාප් නැති නයිෆ් එකකින් කපන්න බෑ. ඔය උන්ටම ෂාප් නයිෆ් එකකින් කපන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. තක්කලි ගෙඩිය තින් හරි කරලා කපන්න ඕනේ. අගොනේ රේසර් ෂාප් නැහැ. ඒ වුණාට ඉරෙන් නැතුව ක්ලීන් කට් වෙනවා. බබා වගේ කැපෙන්නේ නැහැ. මොකද මේ මොනවද මූතිය නැති නෙම්පුල් දාලා හොඳට ෂාප් සෑහෙන ෂාප් ඒ වුණාට මේ රේසර් ෂාප් ගතිය දැන මම හිතන්නේ දැන් නැහැ. මොකද හේතුව මේ මූතිය නැති හින්දා නම් දවසක මේ නයිෆ් එක දෙයක් තියෙනවා. තව එකක් තමයි මම කියන්න ගියේ. ඒ මේ මෝතියන කතාව අදිලා ආපු වෙලාවේ. බාබා ෂාප් එක කැපෙනවා. මේක යූසින් රවුල කපන්න මේ පිහි තියෙන සෝ ඒක අවශ්‍ය ෆන්ක්ෂන් එකට වටත් වඩා හොඳට කටින් ෆන්ක්ෂන් එක මේකේ තියෙනවා. සෝ අපි ඒක සෝට් අවුට් කරන්න ඉස්සෙල්ලම කවුද යන්නේ? රයිට්. සෝ මේ අපි කොහොමද කපන්නේ? අත කපලා ගත්තොත් එහෙම ඉරිලා වගේ එහෙම නෑ. හොඳට කැපෙනවා. බොහොම තුනේ ෆ්ලේක් එක හරි කපන්න ඕන. So I think මේවා ඉතින් මම ෂුවර් පිහිනේ මම ගන්න තියෙන බඩු වෙනවා. No doubt මට කිසි doubt එකක් නැහැ. මේ මම ගාවේ තියෙනයි කියලා. කෝඩ් එක කපලා බලමු නෑ කොහොමද කියලා. කෝඩ් එක කපුවම ඔය දෙයක් කපන්න තත්ත්වයක් කොත් එහෙම ටිකක්. So that is මේවා පාවිච්චි කරන්නේ ටෙස්ට් නියදී හැටියට. මේ නයිෆ් මේ මම යූස් කරන නයිෆ් එක මට හොඳම ෂුවර් නයිෆ් ඒවත් එක්ක තමයි අර පොකට් නයිෆ් ටික කම්පෙයාර් කරන්න යන්නේ. ඒක සාධාරණයි කාටත්. ෂොප් එකකට සාධාරණයි. මටත් හැපි මම බලන කියන ඒවා බලලා මොකක් නයිෆ් ගන්න මිනිස්සුන්ට සාධාරණයි. හැමදෙස්සම මිනිස්සුන්ට සාධාරණ වෙනවා. මේ වගේ අර නම් කස්ටම් බිල්ඩ් කරපු EDC නයිෆ් එකනේ මේක බලන්න. පුරුදු පොතේ ලීය ෆස්ට් එනවා සද්ද චිටි ගා සද්දයක් එන්නේ නයිෆ් ෂාප් නයිෆ් වල එනවා ඒ සද්ද. උන්චි ගියම් මේක ඊට එනවා තීරේ හොඳට බලන්න දැන්. අනික කවුරු රිජස් හරහා කොහොමවත් වෙනවා ඒත් කැපෙනවා. තුනියට මේ ෆ්ලේක්ස් කපන්න පුළුවන් නේ. ෆ්ලේක්ස් නේ වල ඉන්නේ මේ ඊ ගොඩක් ගාගන්න ගියා. එෆර්ට් එකක් නෑ. ගැටි ගැටි දෙට යනවා කලින් නයිෆ් එක ආපු මේවත් එක්ක. පැන්සල මූලිනවා ඒක හපන්න පුළුවන්. මේකත් කාලෙක මෝතිය මේ සාප් කරලා නෑ මට අර තලේ අල්ලනවත් තේරෙනවා ඒක කේව කපල ඉවරලා මේ පොඩි අර පොඩ බ්ලේඩ් එක මෝතියන් හොඳයි තිබ්බනම් හොඳයි කියලා මම ඒවල මෝතියන් නැතුවම යූස් කරා. මොකද මම යූස් කරන නයිෆ්
සෝ මේ ෆන්ක්ෂන් එකත් එක්ක මේව සාපේක්ෂ කිරීම තමයි මම උත්සාහ කරන්නේ. right. උඩ නඩදා කියන්න මේ. තක්කලික පන්ති. right. so then පදේව තක්කලියද. කලිය පැත්ත කපලා okay. අපිට වබාවයි ගැපෙනවා. ඉරිලා නැහැ, රෙජිට්ස් නැහැ. කුකින් ෆන්ක්ෂන් එකට මාරු නේ. කොහොම බොහොම තුනී වෙති. කපන්න පුළුවන්. චිරිස් ගා තක්කලකට කැපෙනවා කියන්නේ මේ වගේ මේ ඔය ටෙස්ට් කරන්න හොඳේ නැහැ. ඉතින් ලයිෆ් එක ආපනස බලන්න මම ඔයාලට වැඩිපුරත් එක බෙන්නනවා. good. ඔබ නම් ඉතින් ගේම් අන්න නැහැ මේ කියනවා. ඔබ නම් කතාවක් නෑ මේක. මෙයාගේ මොති යන්නේ නැතුව තාමත් අර බහනක විදිහට ෂාප්නස් එක මම අතපය කපා ගන්න තු කරන්නත් ඕනේ වැඩි. අතපය කපා ගන්න තුන්ට මම පෙන්නවා ගිහිල්ලා මට බෙහෙත් දෙන්න කවුරුත් දෙන්නේ නැහැ නේ. so ඒක ෂාප්නස් කරන්න පෙන්න. right. so ඊට පස්සේ so ලංකාවේ ඩගර එකක් මේකත් මම අවුරුදු ගාණකින් මුතියලා නැහැ. we'll see how it goes. Making උල්පදි ඊය මම එකම පැත්ත ගන්නකොට ඊළඟ නයිෆ්ට පොඩි චෑලන්ජ් එක වැඩි වෙනවා ඉතින් මොකද අයින් නයිෆ් එක ප්‍රොජෙක්ට් එක කපන්න වෙනවා ඊපස්සේ මම බයෙන් බිය මේක බොහොම බහනක මේ කැපුමක් තියෙන්නේ මම අත කපා ගත්තා මේ බියෙන් ඒද බයයි. ලේක්සයි කපන්න පුළුවන් නිය. එහෙනම් තදලිය මම ඉවලට මෙඩි දාන්නගෙන ආපු ලීයා මොකක්ද තේක් හරි මොකක් හරි ටීක් කැල්ලක් ඈ. so be against wood පක්කලින ඊට පස්සේ තලයේ බරට වගේ යකනවා. තක්කලි ආම්බ ඔය වෙලාව ඇඟිල්ල කපා ගන්නවා මම ඉපහතලාව පීයකට එනනේ ෂාර්ප්නස් එක කෝඩ් එක ඇලපොත් ඕන නේද බලන්න. so කෝඩ් එක කපා ගන්නවා කියන්නේ ඒ ෂාර්ප්නස් එක කොහොමද කියනවා නම් කෝඩ් එක කියොත් දැනෙන්නේවත් නැහැ අපේ සුද්ධ කාලා ඇවිල්ලා යනවා. right ඒක ඩෙමොන්ස්ට්‍රේට් කරා ඒක ලුක්කා right so අස්කරන් ඉමු ඊට පස්සේ ඩෙමොන්ස්ට්‍රේට් කරන්න තියෙන්නේ පොකට් නයිෆ් ටික නේ right ඉස්සෙල්ලාම මම බැක්කලේ ඉරන් තියලා මේක බ්‍රවුනින් නයිෆ් දෙකකින් ගත්තා මේක ග්‍රේ බ්‍රවුනින් ග්‍රේ නයිෆ් එක චෙක් කරමු. දැන් මේ වගේ නයිෆ් එකක් ගත්ත කෙනෙක් තමයි අර මේක මේ ඇඩ්වෙන්චර් හබ් වලින් මම කියන්නේ එයා ඔන්ලයින් ඕඩර් කරලා ගෙනාවු මේ වගේ පොකට් නයිෆ් එකක කටින් ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වේ. බලමු මේ ඇඩ්වෙන්චර් හබ් කෙනෙක් කොහොමද කියලා.
මේක අපි මේ නයිෆ් එකත් එක්ක අපේ වැඩ බලනකොට ඒ වගේ කැපෙනවා. අනිත් පැත්ත ගත්තා. වෙනි පැත්තේ කපන ගත්තේ. So, sharpness උපරි තක්කඩි තක්කඩි ගොඩක් කරලා නයිෆ් වල sharpness බලන්න ගන්න හේතුව තියෙන තක්කඩි ගෙඩිය මේ හයි හත්තියෙන් ඉඳන් මේ තක්කඩි ගෙඩියක තියෙන හතු පිටේ හැම වගේ තියෙන ඉඳලා ඒක නිකන් අර බදන් ඉදි ගතියක් තියෙනවා නයිෆ් එකකට. සෝ ඒක තමයි තක්කඩි ගෙඩියක් යූස් කරන්නේ. ලීයක් ඝනක වුණත් තලයට බැදුවට මේ තක්කඩි ගෙඩිය කොච්චර සුමුදු වුණාට ඒක තලයේ දර මේ බදන් නැහැ මොට්ටන. ෂාප් නයිෆ් එකක් නම් තමයි අර කටින් වෙන්නේ ඒකට. සද්දය නේද? සිස් ගල සද්දන්නේ අය. කටිසා. අම්බකේ ගමන තෝනද? ඒක වෙලාවන හදිට එහට පේන්නේ ට්‍රාන්ස්ලූසන්ට් වෙන්න වගේ කපන්න පුළුවන්. කෝඩ් එකක් කෝඩ් කැලල කපගෙන ඕනමත් කියලා. බතන්න පුළුවන් වෙන තේ කෝඩ් එක. ගේමක් නැහැ. So ඔන්න ෆස්ට් නයිෆ් එක පේනවනේ උපිරිට කැපෙනවා දැලිපිය වගේ තියෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ බ්ලැක් නයිෆ් එක තමයි ගත්ත කියලා කිව්වේ මම ගා කලින් මම අර යූස් කරලා ගියත් ඒ වගේ මේ වගේ බ්ලැක් නයිෆ් එකක් තමයි මේක මෙමේ බට් ඒකත් ලංකාවේ මම ගත්තේ මම TGO ග්‍රේට් ඕඩර්ස් වලින් ගත්තේ මොනවද ඒකට ඒක චයිනීස් කොපි එකක් චයිනීස් නයිෆ් එකක් බට් ඒකත් උපිරිට තිබ්බා so නයිෆ් චෙක් කරලා මේ වගේ නයිෆ් එකකින් එක පැනති ප්‍රශ්නයක් අපි බලමු මේ ඇඩ්වෙන්චර් හබ් ලගේ බ්ලැක් පොකට් නයිෆ් එක කොහොමද කියලා ඉස්සෙල්ලාම ගුඩ් නේ බලගන්න Kasi ako lang na. Ang update ko na knife ko game eh quality lang yape no. Saya beli ya. Terus mereka මෙමෙදි මේ නයිෆ් කතරපත වල යූස් කරනකොට ඉතින් අර කාලෙන් කාලට මුව තියන්න මුව තියනවා එකයි කියන්න ගියේ මේ නයිෆ් වල ඕල මේ මුව තියනකොට හැම වෙලෙම ගෙනි ගලක ගාන්න එපා. ඒතකොට මේ යකඩ අයින් කිරීමනේ කරන්නේ තලෙන් උඩ කාලයක් යනකොට තලේ පොඩි වෙලා නැතිලා නදුරුකම රොජන්ගේ කඩුව අන්ති වෙන කෙහෙල්ලක් වගේ වුණා කියලා කියන්නේ. ඒක එමේ හයිලන් කරන්න ඕන වගේ මේ එජ් එකේ ෂාප්නස් එක නැති වුණොත් එහෙම ඔය හං කැල්ලක් වගේ එකට පොඩි වැඩි චුට්ටක් වගේ ගාලා එහෙම කරන්න. ඒකට ගෙවීම අඩුයි මේ තලේ. ගොඩක් කරලා මයික්‍රෝ ලෙවල් එකේ වෙන්නේ මේ වාලයක් අපි කපනකොට මේ තලේ චූටි මයික්‍රෝ ඇදවීම් සිද්ධ වෙනවා. ඒක තමයි අර රැවුල කපන මේ ඉස්සර කාලේ දැලිපිය හැම වෙලේම හං එක මෙහෙම ගාලා ගන්න. ඒකින් වෙන්නේ බ්ලේඩ් එකේ අර ලෙඩ් මේ තලයේ ගෙවීමක් නොකර අර මයික්‍රෝ ලෙවල් එකේ වෙන ඇදවීම් කෙලින් කරනවා මේ තලයේ එජ් එකේ. එජ් ඇලයින්මන්ට් එක. සෝ එතකොට ඒපර ෂාප්නස් හොඳට දෙනවා. තලයේ මේ ඩැමේජ් නොකර. අපි බුද්ධාදී හැම වෙලේම ගිනි ගලක එහෙම කරනවා ඒ කියන්නේ කාල ඩිග්‍රීගේට් කරන එක තමයි තලයේ කරන්නේ. සෝ එහෙම කරන්න එපා. මම මේ ගොඩාක් ඒවල මේ දැන් මොහොත තියන්න නැතුව ගොඩක් ඒවල කරන්නේ පුළුවන් හැම අවස්ථාවෙම කරන්නේ නම් මේ හං පන්න පටියක් තියාගෙන ඒකෙන්
ශාපන් කරගන්නවා අර ගිනි ගලක ගාන්නෙම නැහැ ලේසියෙන්. ග්‍රයින්ඩර් කරන්නේ යන්නෙම නැහැ. පුළුවන් තරම් අතට කාලයක් වගේ බ්ලේඩ් එකේ මෙන්න බ්ලේඩ් එක ආරස කරගන්න පුළුවන්. සම්බ so කෝඩ් එකක් ගමු. තක්කඩි කරපන්. කෝඩ් කැලක් අපල බලමු. මේ කෝඩ් කැලල මම ටෙස්ට් එකක් මොකද මේ. කෝඩ් කැලක් මෙයා කෝඩ් මේ පැන කෝඩ් එකේ කෝඩ් කැලලන්නේ. ඉතින් ඒ වගේ ටිකක් අදිනවා කැමලා කියන හොඳ ෂාප්නස් එකක් තියෙනවා. so ඒ ෂාප්නස් එක ඇති යුද්ධට ගන්න යන්නේ නෙමෙයි. හොඳට ෂාප්නස් තියෙනවා. so ඒක මම කියව highly recommend කරනවා කියලා මේ වගේ EDC purpose එකට මේ වගේ බ්ලේඩ් මරු. ඊසේ වань තියෙන්නේ පාවිච්චි තව චුට්ටයි තියෙන්නේ. ෆෝන් එකේ. ඉතල මේක බලමු ඒකට. කතා ඉවරයිනේ ඔයගොල්ලන්ගේ ඩවුට් එක. so මේ අපේ Browning height knife එක Browning once a rule කියලා තියෙනවා. ඒක ලස්සන knife එකක්. so we'll see same test. එකම ටෙස්ට් එක. නික තලය ගලකමේද බයකුත් නෑ අප්පා මේ. කැඩේ කියලා බලන්න හොඳ පෙර දාලා මේ එන්න කලින් අර පහු වෙනකොට නයිෆ් එකට අමාරු නේද කලින් නයිෆ් වල කපු තැන් වල හරියට රිජස් තියෙන ඒවා කරා මේක කපන්න නැත්නම් එහෙම වෙලා හොඳට කැපෙනවා. so put the cursor pass. oh stupid one dina ටෙස්ට් එක අප මේ ගේම් ගමු. කොපියලා තියෙනවා. දැන් බෙඩ් ස්ටේන්ලස් ස්ටීල් රස්ට් රෙසිස්ටන්ට් නේ කියන්නේ ඔතන මේ DTC පර්පස් එකේදී පොඩ්ඩක් ලොකු මේන්ටෙනන්ස් එකක් කරන්න ඕනේ කෙමුණට ගමන හැම බය වෙන දෙයක් නෑ. උදේම තියෙනවා. what else නැත්නම් වීඩියෝ චෙක් කරේ නෑ නේද? ගිහින් කපාගෙන ඉතින් බයම ඉන්නේ මට වැඩ කරන්න දෙන්න තියෙන කම්පියුටර් ඊට පස්සේ මම අතක් කපාගත්තොත් ඊට පස්සේ මේ කයින්ෆ්‍රා තාම මෙකනිසම් එහෙම මට මේ උරුත් නැහැ මේ අවගෙන යූස් කරන අතට ඊයේ ගෙනාම අද තමයි පළවෙනි පාර යූස් කරන්නේ ඊට පස්සේ කම්පියුටර් ටෙස්ට් එක වුඩ් එක ඉස්සරහා ටෙස්ට් එක ඕකේ පොඩි ටෙස්ට් එක
දාපුවටම දිනා එකත් මේ සිවරේ වගේ මේක ලොකු ප්ලේට් එකක් තියෙන ප්‍රයිස් දැන් කපන්න ඕනේ හින්දා මේ පැත්ත දිහා බලන් ගියොත් අර පැත්තෙන් කොහෙද කපලා යයි. කෝඩ් ටික තලේ thickness එකක් තියෙනවා. තමයි ගන්න තක්කල් කැපුවා. කැපුවා. ෆයිබරස් කතිය. පොතෝ පැත්තකට හදිසි අවස්ථාවක කැම්බිකේට එක සුද්ධ කරන්න බැරි කම නැහැ. ඒක කට්ට ආවට පස්සේ කට්ට අතින් පොඩක් පලා ගන්න වෙනවා. So, එහෙනම් නැටි ඔක්කොම උදේට කැපෙනවා. සුපිරියර්ම කැපෙනවා. දෙලි වීඩියෝ එකේ දිනවා. මේකේ මොකද මේ මේ මෙතන තියෙන දේවල් මේ කපනකොට ලීක් එක ලියම යනවා මේ අස්සට. ඒ වයින් කරලා මේ වහන්න. right so මේක යොපුවම බලන්න. right so පැහැදිලිනේ නැට් එක සුපිරියට කැපෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ.